විශේෂයෙන්ම අද අපි ඇහුවොත් බැලුවොත් අපේ රටේ ජනතාවගේ ප්‍රධානම අපේක්ෂාව මොකක්ද? ප්‍රධානම බලාපොරොත්තුව මොකක්ද කියලා ඇහුවොත් අංක 1ට තියෙන්නේ අල්ලස දූෂණය තුරන් කිරීම. සහ ඒ පිළිබඳ ගනු ලබන ඕනෑම තීරණයක් පිළිබඳව ජනතාවගේ විශාල ප්‍රසාදයක් තිබෙනවා. ඒ වගේම අනිත් පැත්තට ජනතාව මේ ගොඩනැගී තිබෙන ආයතනයන් පිළිබඳ විශ්වාසය සැලකිතු ප්‍රමාණයකින් බිඳ වැටී තිබෙනවා. මම හිතනවා මේ සභාව එක්සිට්ව එක තැනකට આવොත් මේක වෙනස් කරන්න පුළුවන්. මෙතනින් එහා කවුද මේකට නායකත්ව සපයන්නේ ඉන්නේ? අගවිනිසුරුතුමිය, නීතිපතිතුමා, අපේ පොලිස්පතිතුමා, අමාත්‍යංශ ලේකම්වරු, ඉතින් මේ සියලු දෙනා ඉන්නවා. ඔබ අපාතේ නෙවෙයිද මේක රැඳී පවතින්නේ? නිසා අප එක තැනකට එනවා නම් අපිට මේක වෙනස් කළ හැකියි. කුමක් වෙනුවෙන්ද? මේ ජනතාවගේ අපේක්ෂාවන් අපි අනිවාර්යයෙන් සිටු කළ යුතුයි. මම ඔබට කියන්නම් ජනතාවගේ අපේක්ෂාව මොනතරම් ප්‍රමාණයක්ද කියලා පිළිබිඹින අවස්ථා කීපයක්. පසුගියදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට නීතිපති දෙපාර්තමේන්තුව අතිරේක සොලිසිටර්තුමා ගිහිල්ලා එක් සැකකරුවෙක් වෙනුවෙන් කරන ලද ප්‍රකාශය මොනතරම් සමාජ අවධානය දිනාගත්තද? ඇයි? ඒක තමයි ජනතාවගේ අපේක්ෂාව. මෑතකදී කොළඹ මහා අධිකරණයේදී හිටපු දේශපාලන අධිකාරී දෙදෙනෙකුට දඬුවමක් ලබා දීමේදී ඔවුන් වෙනින් පෙනී හිටපු නීතිඥතුමා කියනවා මොවුන්ට ලිහිල් දඬුවමක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. හැබැයි මහා අධිකරණයේ හිටපු විනිසුරුතුමා කියනවා අපේ රට මේ තරම් විශාල විපත්යකට පත් කරන්න මේ වචන නොවෙන්න පුළුවන් අදහස මා කියන්නේ. හේතු සාධක වී තිබෙනවා 22 23 කාලේ මේ රටේ ජනතාව විශාල වේදනාවක් ලක් වෙන්න මේ දූෂණ හේතු වී තිබෙනවා. ඒ නිසා ලිහිල් දඬුවමක් නෙවෙයි මේට උපරිම දඬුවම ලබා දිය යුතුයි කියලා. ඒ නිසා තමයි ලක්ෂ 26කට අවුරුදු 16කට සිර දඬුවමක් ලබා දෙන්නේ. ඒක ජනතාව පිළිගත් ඉතාමත් අත්පොළ සම්හතින්. ඒ ජනතාවගේ ස්වරය වෙන මොකුත් නෙවෙයි. ඒ ජනතාවගේ අපේක්ෂාව සහ ජනතාවගේ හඬ. ඒ විතරක් නෙවෙයි මෑතකදී ඔබ ආයතන අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන ආයතනයේ එක් සැකකරුවෙක් පිළිබඳව චෝදනා ඉදිරිපත් කරනකොට විනිසුරුතුමා අහනවා ඇයි මේක අවුරුදු 10ක් ප්‍රමාද වුණේ කියලා. ඔබගේ ආයතනයේ නීතිඥතුමිය කියනවා ප්‍රමාද වුණේ අවුරුදු 10ක් බලේ හිටියේ මේගොල්ලෝ නිසා කියලා. එහෙමනේ. මොකද තියෙන්නේ? ඒ සෑම දෙයක්ම මේ රටේ ජනතාව ඉතාමත් උද්‍යෝගයේ යුතුව අනුමත කරනවා. මෑත කාලේ මේ සිදුවීම් 3 විසින් ජනතාව තුළ යම් විශ්වාසයක් බලාපොරොත්තුවක් එළි ගොඩනැගෙමින් තිබෙනවා. රාජ්‍යයක් හැටියට මේ අල්ලස දූෂණය තුරන් කිරීම සඳහා දරන වෙහෙසි ක්‍රියාදරීන් බවට ඒ ආයතනයන් පත් වී තිබෙන බව. ඒ පිළිබඳව අපිට සතුටක් තිබෙනවා. අනිත් පසින් ගත්තහම මේ කාර්ය පහසු නොවන බව මා දන්නවා. අපිට සාමාන්‍ය පාලනය පවත්වාගෙන යාම සඳහා ස්ථාපිත ආයතනයන් තිබෙනවා. ස්ථාපිත ආයතනයන්. ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, ආයතන පද්ධති ස්ථාපිත ආයතන තිබෙනවා. ඒ වගේම නොනිල ස්ථාපිත ආයතනයක් හැටියට අල්ලස්සෝ දූෂණය ආරක්ෂා කර ගැනීම සඳහා පිහිටුවා තිබෙනවා. ඒක ඇත්ත. නිල වශයෙන් රාජ්‍ය විහිුවේ තිබෙනවා. නොනිල වශයෙන් අල්ලසෝ දූෂණය ආරක්ෂා කිරීම සඳහා වූ ආයතන පද්ධතියක් තිබෙනවා. මේ කොච්චර පැතිරලා තිබෙනවාද? ගමේ බොරුළු පාරෙන් පටන් ගත්තු
ඒ කුඩා සංවර්ධන කටයුතුන් පටන්ගත්තු අල්ලස දූෂණය පුරවැසියෙක්ගේ ඇසේ රෝගයක් ඇතුණාම දෙන බෙහෙතදී අන්ධ වෙන බෙහෙත් ලබා දීම දක්වා වර්ධනය වී තිබෙනවා. කොතනින්ද කොතෙන්ද? සරල තැනක සිට අතිශය අමානුෂිකත්වයේ දක්වා මේ අල්ලස දූෂණය පැතිරී තිබෙනවා. සාමාන්‍ය පගාවක් ගැනීමේ සිට පුරවැසියන්ගේ අසනීපයකට ඇතුල් කරන ඉන්ජෙක්ෂන් එකක් දක්වා වතුර දමා ඉන්ජෙක්ෂන් බෙදන තැනට මේ අල්ලස දූෂණය පැතිරී තිබෙනවා. කොතනද අපි ඉන්නේ? ප්‍රාදේශ සභාවේ සිට මහ බැංකුව දක්වා මේ අල්ලස දූෂණය පැතිරුණා. කොතනද අපි ඉන්නේ? සිළු ආයතන පද්ධතීන් වල ගෞරවය වටිනාකම් සියල්ල විනාශ කරමින් මේ අල්ලස දූෂණය පැතිරී තිබෙනවා. සියලු මිනිස් සබඳතා යහපත් සිතුවිලි යහපත් අපේක්ෂාවන් යහපත් සබඳතාවයන් මේ සියල්ල බිඳවට්ටා මේ අල්ල සහ දූෂණය පැතිරී තිබෙනවා. අප මේක තුරන් කරන්නේ නැත්තම් අපෙන් ඇති ඵලය කුමක්ද? මම ඔබෙන් අහන්නේ. ඔබ තමයි මෙම ආයතනයන් සඳහා නායකත්ව දෙන්නේ. මෙම ආයතනයන් මෙහෙවීම සඳහා ප්‍රධාන වගකීම් බවට පත් වෙන්නේ. මා තමයි ජනාධිපතිවරයා. අප විසින් මේ කරන්නේ නැත්නම් අපෙන් ඇති ඵලය කුමක්ද? එනිසා අපිට ගොඩාක් පොත් ලියන්න පුළුවන්. ගොඩාක් වැඩසටහන් හදන්න පුළුවන්. ගොඩාක් වැඩමුළු තියන්න පුළුවන්. ගොඩාක් පුහුණු වැඩසටහන් තියන්න පුළුවන්. ගොඩාක් දැනුවත් කිරීම කරන්න පුළුවන්. හැබැයි ඔබ ඒකට හිතගන්න නැත්නම් මේ වැඩේ කරන්න බෑ. එයි මම හිම කියන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා මේ පවතින ස්ථාපිත ආයතනයක් තිබෙනවා. ඒ වගේම මේ හා බැඳුණු අල්ලස දූෂණ ආරක්ෂා කිරීම සඳහා නිල නොවන ස්ථාපිත ආයතනයක් තිබෙනවා. ඒ ස්ථාපිත ආයතනය සකස් වී තිබෙන්නේ දේශපාලන අධිකාරිය. ඒ අල්ල සහ දූෂණ ස්ථාපිත ආයතනයේ උඩින් ඉන්න දේශපාලන අධිකාරිය හිටියා. ඊළඟ අපේ 2400ක් වන පරිපාලන සේවය නියෝජනය කරන නිලධාරීන්ගෙන් කුඩා ප්‍රමාණයක් එතන ඉන්නවා. ඉන්න බව අපි දන්නවා. දැනුත් දන්නවා. දේශපාලන අධිකාරිය පරිපාලන සේවය 84000ක් වන පොලිස් දෙපාර්තමේන්තුව. ඒකෙන් යම් ප්‍රමාණයක් මෙතන ඉන්නවා. එම නෙවෙයිද? පොලිස්පතිතුමා ඉන්නවා. ඊළඟ අපේ රටේ ව්‍යාපාර. ඊටමත් පිරිසුදු ව්‍යාපාර තියෙන ගමන් කළු ව්‍යාපාරිකයන්. ඔවුන් තමයි පිමි ගණනින් පහුගිය දශක එකමාර ඇතුළත මහා කෝටිපතියන් ප්‍රකෝටිපතියන් බවට පත් වුණා. අද බොහෝ ආයතනවල බලය හිමි කරගෙන තිබෙන ස්ථානවලට එවැනි කළු ව්‍යාපාරික 14ක් ඉන්නවා. ඊළඟට අපි කැමතුනොත් අකමැතුනොත් නීතිය පසඳන ආයතන පිළිබඳව ජනතාව තුළ සැකය මතුවී තිබෙනවා. ඒක ඇත්ත කතාව. මේක අපි අද විවෘතව කතා කරන්නේ නැත්නම් අපෙන් ඇති ඵලය කුමක්ද? ඒ දක්වා තිබෙනවා. එතනින් පහළට ගියොත් නීති විරෝධී අවිගත් සන්නද්ධ අපරාධකරුවන් මේ ජාලේ ඉන්නවා. එනිසා මේක හුදු පුද්ගලයෙක්ගේ අල්ලසක් දූෂණයක් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි තිබෙන්නේ. මේක අල්ලස දූෂණය නීති විරෝධී ස්ථාපිත ආයතනයක් දක්වා චෞර වලල්ලක් ලෙස මේ ස්ථාපිත වී තිබෙනවා. එහෙනම් අපි හැම වෙලෙම තිබෙන්නේ කුමක්ද? මේ නීතියානුකූල ස්ථාපිත ආයතනයක් මේ නීති විරෝධී ස්ථාපිත ආයතනත් අතර ගැටුම මේ මතුවී තිබෙන්නේ. කොයි ආකාරයෙන් මතුවේද? මම ඔබට කියන්න ලෑස්ති. මොන ආකාරයෙන් මතුවෙන්න උත්සාහ කරත් මේ නීති විරෝධී අල්ලස දූෂණය කේන්ද්‍ර කරගත් ස්ථාපිත ආයතන විවිය වටනවා. සැකයක් තියන්න එපා. අපි මාස 6ක කාලයක් දැන් අපි බලයට ඇවිල්ලා. අපි බලාගෙන ඉන්නවා. මා කිසි විටක කිසි තැනක් එක විට බිඳවට්ටවා
අඩපණ කිරීමේ අරමුණක් මා සතුව තිබුණේ නෑ. හැබැයි මා සතුව තිබුණා මේ සියල්ල දෙස දැන් මාස 6කට වඩා වැඩි කාලයක් බලාගෙන ඉන්නවා වෙනස් වෙන කාලෙදී තිබෙනවා. වෙනස් වෙන සූදානම් නැත්නම් මේ මාසෙන් පසුව ඒ අය වෙනස් කරනවා. කළ යුතු නැද්ද? ජනතාවගේ අපේක්ෂාව, ජනතාවගේ උවමනාව මා නියෝජනය කරනවා නම් මා විසින් පළමු කළ යුතු දේ තමයි ඒ ආයතනයන්ට, ඒ ආයතන වලට අදාළ අධිකාරීන්ට වෙනස් වීම සඳහා කාලය ලබා දීම. ඒ ලබා දී තිබෙනවා. තවත් කෙටි කාලයක් තිබෙනවා වෙනස් විය හැකියි. වෙනස් නොවන්නේ නම් වෙනස් කරනවා. මෙය අපේ ඊළඟ පරම්පරාවට බාර දෙන කාර්යය බවට පත් කරන්නේ නැහැ. මේ රටේ මේ අල්ලස දූෂණය තුරන් කිරීම අපේ පරම්පරාවේ කාර්යය බවට පරිවර්තන කරගන්න. ඒ සඳහා ඔබගේ සහාය අවශ්‍යයි. ඇයි මේ තරම් මේ ප්‍රශ්නය අපි අවධානයට යොමු කළ යුතු වන්නේ? අපි දන්නවා 1947 ඉන්දියාවට නිදහස ලැබෙනවා. ඊට වසරකට පසු 1948 අපට නිදහස ලැබෙනවා. ඉන්දියාවට නිදහස ලබා ගත්තට පසුව ඉන්දියානු ජාතික නායකයන්ට තමන්ගේ රාජ්‍ය කවරාකාර රාජ්‍යයක් බවට පරිවර්තනය කරන්න ඕනද කියන ජාතික දැක්ම සහ ජාතික වැඩපිළිවෙලක් තිබුණා. නිදහස ලබා ගන්නකොට බොහෝ ශේස්ත්‍රවල සමහර විට අපිට වඩා යටින් හිටියේ. නිදහස නෙවෙයි 70 80 දශකයේ බොහෝ ශේස්ත්‍රවල අපිට වඩා යටින් හිටියා. හැබැයි ජාතික නායකයන්ට ජාතික න්‍යාය පත්‍රයක් තිබුණා. ඉතා වැදගත් ශක්තිමත් ජාතික න්‍යාය පත්‍රයක් තිබුණා. තමන්ගේ රාජ්‍ය කවර දිශාවකට පරිවර්තනයද කියන කරුණ. ඒ ජාතික න්‍යාය පත්‍රයේ ප්‍රතිඵල තමයි අභ්‍යවකාශයේ තරණය කරන ඉන්දියාවක් නිර්මාණය වෙන්නේ. ඒ ජාතික න්‍යාය පත්‍රයේ ප්‍රතිඵල තමයි අද මුදුකාංග ශේස්ත්‍රයේ විශාල සමාගම් වල ඉහළ ශ්‍රම බලකාය ඉන්දියාව නිර්මාණය කරන්නේ. ඒ ජාතික න්‍යාය පත්‍රයේ තියෙන වටිනාකම තමයි මුදුකාංග ශේස්ත්‍ර විශාල පරිවර්තනයක් ඉන්දියාව තුළ ඇති කරමින් තිබෙන්නේ. අපි වසරකට පසු නිදහස ගන්නවා. මොකද්ද අපිට තිබුණේ? අපිට එවැනි ජාතික ඉලක්කයන් කරා යන ජාතික න්‍යාය පත්‍රයක් වෙනුවට තමන් යැපෙන තමන්ගේ පරම්පරාවන්ට ඊළඟ අසුන හිමි කරලා දෙන තමන්ගේ පරම්පරාවන් වෙත බලය තාවුරු කරන තමන්ට එක ආයු කාලයක නෙමෙයි එක ආයු කාලයක නෙමෙයි ආයු කාල දශක ගණනාවක් ගිහිලවත් වියදම් කරලා අවසන් කරන්න බැරි තරමේ ධනෙ පොදි බැඳ ගන්න. මම දන්නවා. කවදද අවසන් කරගන්නේ? එක ආයු කාලයක නෙමෙයි දශක ගණන් ආයු කාලයකවත් අවසන් කරගන්න බැරි ධනෙ පොදි බැඳගෙන තියෙන දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වුණා. ඒ දේශපාලන සංස්කෘතිය ඉතාමත් විනාශකාර ප්‍රතිඵලවලට අපේ ජාතියත් අපේ රාජ්‍යත් මුහුණ දුන්නා. ඉතාමත් අවාසනාවන්ත ප්‍රතිඵල අපේ ජීවිත කාලය තුළ අපි අත්විඳා. අපේ දරුවන් අත්විඳා. 2022-23 ඖෂධ නැති රාජ්‍ය, ගෑස් ටික ගෙන්න ගන්න බැරි රාජ්‍ය, ණය ගෙව ගන්න බැරි රාජ්‍ය, ව්‍යාපෘති සියල්ලම දමා යන රාජ්‍ය, ජාත්‍යන්තර සියලු පිළිගැනීම් කළු බවට පත් වුණු රාජ්‍ය. අද තව දශක 3-4කට පස්සේ ලංකා ඉතිහාසයේ ආර්ථික ඉතිහාසය ගැන ලියනවා නම් 2022-23 අනිවාර්යයෙන් මේ ආර්ථික ඉතිහාසයේ පරිච්ඡේදයක් ලියවෙනවා. ඒ තරම් කළු ඉතිහාසයක් නිර්මාණය වුණා. ඒ කළු ඉතිහාසයේ විසින් ඒ කළු ඉතිහාසය නිර්මාණය කරපු අයට එහි ප්‍රතිවිපාක ගෙන දුන්නේ නැහැ. එහි වග උත්තර කරුවන්ට එහි ප්‍රතිවිපාක ගෙන දුන්නේ නැහැ. එහි ප්‍රතිවිපාක භුක්ති විඳ කවුද? මේ රටේ සාමාන්‍ය පුරවැසියන්. මෙවැනි විනාශයකට කිසිදු ආකාරයකින් කුඩා හෝ සබඳතාවයක් නැති ගමේ ඉන්න මිනිස්සු, සාමාන්‍ය ජනයා අතිශය පෝලිම් වල මැරෙන, බෙහෙත් නැතුව මිය යන තත්ත්වයක් නිර්මාණය වුණා. එනිසා මේක අනිවාර්යයෙන්ම
යලි අපේ රටේ කිදිනකවත් මෙවැනි තත්ත්වයක් නිර්මාණය නොවන තත්ත්වයක් නිර්මාණය කිරීම අපේ වගකීම. අපි කරන්න ඕන. එහෙම නෙවෙයිද? ඉතින් මෙතන ඉන්න ඔබ ඒකට ලෑස්තිද මේ කල හැකියි. අවංකවද? හැබැයි කවුරු හරි කෙනෙක් හිතනවා නම් මට තව පොඩි කාලයයි තියෙන්නේ. අනවශ්‍ය පැටලිලි දාගන්න ඕනේ. මම දන්න වැඩ කරන විදිහ මානසිකත්ව වැඩ කරන විදිහ. තව මම විශ්‍රාමයක් සඳහා පොඩි කාලයක් තියෙනවා මාස නේද මොකක් කර අවුරුද්දයි. අනවශ්‍ය ලෙඩවල මොකටද පැටලෙන්නේ? මේ හිටියා වගේම මගේ කාලේ දාලා යනවා. එමේ හිටියා වගේම ඉඳලා යන්න නම් දැම්ම යන්න. ඔබට පැවරී තිබෙන කුඩා කාලයක් නම් ඒ කාලය ඇතුළත වැඩි කරන්න. ඒ කුඩා කාලය ගෙවුනා වගේ ගෙවි යන්න කල්පනා කරනවා නම් දැම්ම යන්න. කමක් නැහැ. නේ මොකෙත් බාධාවක් නේ. එයි මේක කළ යුතුයි. ඒ නිසා අපි ක්‍රමානුකූලව මේක පීවරෙන් පීවර निराකරණය කරමින් ඉන්නවා. මා කිව්වා මේ කාටලයක් මේ චක්‍රීය වලල්ලක් මේක හැප්පෙන්න ඕන බිඳවට්ටන්න ඕන. හැමදාම ආණ්ඩු පාලනයේදී සිද්ධ වුණු දේ තමයි ආණ්ඩු වෙනස් කිරීමේදී සිද්ධ වුණේ තමයි අර නීති විරෝධී යාන්ත්‍රණය ස්ථාපිත යන්ත්‍ර පොඩ්ඩක් හෙල්ලෙනවා. අර දේශපාලන අධිකාරිය වෙනුවට අලුත් දේශපාලන අධිකාරියක් ස්ථාපිත වෙනවා. අර නිලධාරී තන්ත්‍රය වෙනුවට එක නිලධාරී කණ්ඩායමක් එළියට වැටෙනවා. හිටපු අයත් ඒකට එකතු වෙනවා. අලුතෙන් කණ්ඩායමක් එකතු වෙලා අතන නැවත ස්ථාපිත වෙනවා. අර ව්‍යාපාරික කණ්ඩායම වෙනුවට අලුත් ඩීල් කරුවන් ප්‍රමාණයක් ආය අර ස්ථාපිත වලල්ලට එනවා. අලුත් පොලිසිය සබඳතාවයක් ගොඩනගෙනවා. අලුත් පාතාලයක් සම්බන්ධ වෙනවා. ඒ නිසා මාස 5ක් 6ක් යනකොට ආපහු නැවත ආණ්ඩු පෙරලියකින් පසුව අර වලල්ල අර විදියටම ස්ථාපිත වෙනවා. මාස 4ක් 5ක් පොඩ්ඩක් හෙල්ලෙනවා මේ අලුත් දේශපාලන වෙනස් පරිවර්තන නිසා කියලා පොඩ්ඩක් හෙල්ලෙනවා. නැවත ස්ථාපිත වෙනවා. හැබැයි මේ පරිවර්තනේ මම ඔබට කියන්නම්. දේශපාලන අධිකාරිය මුළුමනින්ම වෙනස් වෙලා තියෙන්නේ. මට මාගේ අමාත්‍යවරයෙකුට මාගේ മന്ത്രിවරයෙකුට රුපියලක් පිළිබඳව වංචාවක් දූෂණයක් පිළිබඳ චෝදනාවක් නගන්න කාටවත් පුළුවන් කමක් නැහැ. වෙන අඩුපාඩුකම් තියෙන පුළුවන්. අපි මිනිස්සු. අපි වැඩ කරන්න උත්සාහ කරනවා. ඉගෙන ගමින් වැඩ කරනවා. වෙන අතපසු වෙන්න පුළුවන්. හැබැයි කිසිසේත්ම අපි මහජනක මුදල් රුපියලක් නාස්ති කරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ. අපි මේ දේශපාලන අධිකාරිය දශක ගණනාවකට පසු මේ රටේ ස්ථාපිත කරලා තිබෙනවා. එහෙනම් දැන් කොතනද තිබෙන්නේ? දැන් කොතනද තිබෙන්නේ? දැන් මේ තිබෙන්නේ දේශපාලන අධිකාරියේ ඊළඟ වලල්ල නිලධාරී යන්ත්‍රණය. එහෙමද? වෙන තියෙන තැනක් නැහැ. ඒ ස්ථාපිත නීති විරෝධී ස්ථාපිත යාන්ත්‍රණේ උඩින් ඉන්න යාන්ත්‍රණේ උඩින් ඉන්න කොටස් කරම අපි වෙනස් කරලා තියෙනවා. ඊළඟ එහෙනම් තියෙන දෙවෙනි ලේයර් එක. මොකද්ද? නිලධාරී යාන්ත්‍රණය. ඊළඟ තියෙන්නේ ව්‍යාපාරික යාන්ත්‍රණය. ඊළඟ තියෙන්නේ නීති විරෝධී අවිගත් පාතාල යාන්ත්‍රණය. ඔක්කොම මේකේ කොටස් කරනවා. නිසා මේ එකින් එක අපි විසඳිය යුතු තිබෙනවා. අපි උත්සාහ කරන හැම එකක්ම විසඳන්න. මේ කළ යුතු කාර්යයක් ලෙස අපි තේරුම් අරගෙන තිබෙන බැවින්. අනිත් පස්සෙන් ගත්තොත් අපි යලි මේකෙම දිගුවක් ලෙස මේ ආයතන පද්ධතිය කෙරෙහි විශ්වාසය ගොඩනගන්න ඕන. දේශපාලන අධිකාරිය කෙරෙහි පමණක් නෙවෙයි. මේ ආයතන පද්ධතියන් විශ්වාස කරන මනෝභාවය සමාජයේ නිර්මාණය වෙන්න ඕනකම තිබෙනවා. පුද්ගලයෙක් ලෙස මා ලෙස නෙවෙයි. කොහොමද මේ ආයතන පද්ධතිය යලි පුරවැසියන්ගේ උවමනාවන් ඉටු කරන පුරවැසියන්ට විශ්වාසදායක ආයතන පද්ධතියක් බවට පරිවර්තනය කරන්නේ? ඒ අපි කළ යුතුයි. විශේෂයෙන් පොලිස් දෙපාර්තමේන්තුව පිළිබඳව පුරවැසියන්ගේ විශ්වාසය ගොඩනගන්න ඕන. තමන් පොලිසියට ගිහලා පැමිණිල්ලක් ඉදිරිපත් කරාට පසුව තමන්ට සාධාරණ ඉටු වෙනවා යයි කියලා විශ්වාසයක් පුරවැසියන් තුළ නිර්මාණය වෙ යුතුයි. තමන් අධිකරණ හමුවට ගිහිලා තමන්ගේ ආයාචන ඉල්ලා සිටියාට පසුව අධිකරණ පද්ධතියෙන් තමන්ට සාධාරණ ඉටු වෙනවා යයි කියලා විශ්වාසයක් ගොඩනගිය යුතුයි. අල්ලස්සෝ දූෂණ වංචා විමර්ශන කොමිසම සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරපුවාම ඒ පැමිණිල්ල පිළිබඳව සාධාරණයක් ඉටු වේවි කියලා විශ්වාසයක් ගොඩනගිය යුතුයි. එනිසා මේ සමාජයේම යලි
මේ සමාජයේ බාරකරුවන් ලෙස තිබෙන මේ ආයතන පද්ධතිය කෙරෙහි විශ්වාසයක් ගොඩනැගීමට අපි කටයුතු කළ යුතුයි. විශ්වාසයක් ගොඩනගන්නේ කෙසේද? අවිශ්වාසය ගොඩනැගුණේ කොතින්ද? අවිශ්වාසය ගොඩනැගුණේ එක සිද්ධාන්තයක් මත. ධනය බලය තියන අයට එක නීතියක්, දුප්පත් දුබල අයට තව නීතියක්. මේකයි සත්‍යය. ධනය තියෙන බලය තියන අයට නීතිය ක්‍රියාත්මක වෙන ආකාරයත්, දුප්පත් දුබල අයට නීතිය ක්‍රියාත්මක වෙන ආකාරයත් අතර වෙනසක් තියෙනවා. ඒක සත්‍යය. කාටවත් වසන් කරන්න පුළුවන්ද? අපි ආයතන පද්ධතින් වල තියෙන මහා ගෞරවය, ඒවා පිළිබඳ තබාගත යුතු මහා අචල විශ්වාසයන් විසින් ඒ කටුක සත්‍ය යටපත් කරන්න ඕනද? මේකයි කටුක සත්‍යය. එනිසා අපි යලි මේ රටේ පුරවැසියන්ට ඒත්තු ගැන්විය යුතුයි. ධනය බලය නීතියෙන් ගැලවීම සඳහා මෙවලමක් නොවන බව. අපේ රටේ ස්ථාපිත අදහස තමයි දුප්පතාට එක නීතියක්, පොහොසතට තව නීතියක්. සාමාන්‍ය පුරවැසිය පොලිසියට ගිරපුවාම ඒ පුරවැසියා කෙරේ පොලිසිය නිලධාරියා දක්වන ප්‍රතිචාරයත්, ධනවත් බලවත් කෙනෙක් පොලිසියට ගියපුවාම ඒ පුරවැසියා කෙරේ පොලිසිය දක්වන ප්‍රතිචාරයත් අතර වෙනසක් නැද්ද? පොලිසිය පමණක් නෙවෙයි බොහෝ ආයතන පද්ධතින් වල වෙනස තියෙනවා. එහෙම වෙනසක් තිබෙනවා නම් ආයතන පද්ධතිය ක්‍රියාත්මක කරන ආකාරය, නීතිය ක්‍රියාත්මක කරන ආකාරය, පුරවැසියන්ගේ තරාතිරම අනුව, ඔවුන් සතුව තියෙන බලය අනුව වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක කරනවා යයි කියලා මතයක් තියෙන තාක්කල් ආයතන පද්ධතිය කෙරෙහි විශ්වාසය ගොඩනගන්න බෑ. ඒ නිසා අපි කළ යුතුයි යලි අපේ රටේ මේ ආයතන පද්ධතිය කෙරෙහි විශ්වාස තැබීම. එයි මේ එකක්වත් අද පුටිය වාඩි වෙලා ඉන්න ඔබ හෝ පුටිය වාඩි වෙන බලාගෙන ඉන්න අයගේ පාරම්පරික උරුමයක් නෙවෙයි. එහෙම නෙවෙයි. එහෙමව නෙවෙයි. මේ හැම දෙයක්ම යහපත් සමාජයක්, යහපත් රාජ්‍යයක් අපේක්ෂාවෙන් ගොඩනැගුණු ආයතන. ඒ ආයතන වෙනුවෙන් මහජනයා දෛනිකව වියදමක් දරනවා. මතක තබා ගන්න. අපි හිතනවා නම් මේවා අපේ අයිතීන් කියලා. මේවා අයිතීන් නෙවෙයි. මේවා පුරවැසියන් විසින් අපිට බාර දීපු වගකීම්. ඒ වගකීම් වෙනුවෙන් පුරවැසියන් වැය බරක් දරනවා, අදත් දරනවා. අද මේ සමුළුවටත් පුරවැසියන් වැය බරක් දරනවා. එහෙම නැතුනේ. එහෙමයි. ඉතින් පුරවැසියක් වැය බරක් දරමින් අපිව නඩත්තු කරනවා. පුරවැසියන් වැය බරක් දරමින් අපේ ආයතන ගොඩනගා ආයතන කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. හැබැයි අපි එම පුරවැසියන් පිළිබඳ හැඟීමකින් තොරව වැඩ කටයුතු කරමින් ඉන්නවා නම් අපි අපේ හෘද සාක්ෂිය ආපහු විමසිය යුතු නැද්ද? අපි සාධාරණ මිනිසුද? අපි මනුස්සත්වයෙන් පිරි මිනිසුද? අපි යුක්තිගරුක මිනිසුද? නැත්නම් අපි ඔහේ පාවෙලා ඇවිල්ලා ඔහේ පුටුවක වාඩි වෙලා ඔහේ නැගිටලා යන මිනිස්සුද? නැත්නම් අපි හෘද සාක්ෂියක් තියෙන මිනිස්සුද? නැවත අපි අපේ හෘද සාක්ෂිය අවදි කරගත යුතුයි. ඒ නිසා දැනට නීතිය හෝ අපරාධ කාලයේ වැලිතලාව විසින් යටපත් වීමට ඉඩ නොදිය යුතුයි. බොහෝයගේ අපේක්ෂාවක් තිබුණා කාලයේ විසින් අපරාධය යටපත් වේවි. ඒක තමයි අපේ රටේ තිබුණු සංස්කෘතිය. සමහර අය මම දන්නවා කියන විදිහ. මහේස්ත්‍රාත් අධිකරණයට චෝදනා ගොනු කරනවා. මේ මහේස්ත්‍රාත් අධිකරණයේ විමර්ශන වාර්තා ගොනු කරනවා. මහා අධිකරණයේ නඩු පවරනවා. මහා අධිකරණයේ දිගු කාලයක් මේ නඩුව අහනවා. මහා අධිකරණයෙන් දඬුවම ලබා දෙනවා. නැවත ඒ අරගෙන ඇපිල් අධිකරණයට ගිහිල්ලා අභියාචනාවක් කරනවා. ඒකේ දීර්ඝ කාලයක් විමසනවා. නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් යනවා. යනකොට සමහර විට කලාතුරකින් ජීවිතුන් අතර ඉන්න අපරාධකරුවෝ. එමු නෙමෙයිද? ඉතින් බය නෑනේ. තමන්ගේ ජීවිත කාලය ඇතුලේ තමන්ට දඬුවමක් ලබා දීම සිදු නොවේතයි කියලා විශ්වාසයක් තියෙනවා. අදත් මම දන්නවා. මේ මෑතකදී මම දැක්ක මොන වුණත් අපි අපීල් කරෝනේ. මහා අධිකරණ මිනිස්සුරුතුමත් කිව්වා අපිට අපීල් කරන්න කියලා. මම දැක්ක කියනවා. ඒක කොතනද තියෙන්නේ? ඉතින් අපි මොකද්ද කරන්න ඕන? කාලය විසින් අපරාධ යටපත් වීමට ඉඩ නොදිය යුතුයි. අපේ රටේ යලි සංස්කෘතියක් ගොඩනගන්න ඕනකම තිබෙනවා. අපරාධයක් කවදද කොතනද කොයි කාලෙද කරන්නේ? කොයි හරි මොහොතක
ඒකට දඬුවම ලැබෙනවා යයි කියන සංස්කෘතියක් අපේ රටේ ගොඩනැගී යුතුයි. ඒ වෙනුවට අපේ රටේ සංස්කෘතිය ගොඩනැගී තිබෙන්නේ කාලය විසින් අපරාධකරුවන් නිදහස් වේවි. කාලය විසින් අපරාධකරුවන් නිවැරදිකරුවන් බවට පත් වේවි කියන මතය. කාලය වෙලිතල විසින් යටපත් කරන්න පුළුවන්. මම කාටවත් නීතිපතිතුමා චෝදනා කරනව නෙවෙයි. 2015 ඔක්තෝබර් මාසයේ නීතිපති දෙපාර්තමේන්තුවට ලිපිගොනු පරීක්ෂණ අවසන් කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලිපිගොනුවක් යවනවා මේ සඳහා උපදෙස් ලබා දෙන්න කියලා. 2015 ඔක්තෝබර් මාසයේ උපදෙස් ලැබෙන්නේ 2025 ජනවාරි 8 අත්අඩංගුවටගෙන අධිකරණය ඉදිරිපත් කරන්න කියලා. ඉතින් ඊට පස්සේ අධිකරණයට ඉදිරිපත් කරපුවාම විනිසුරුතුමා කියනවා අප ලබා දී යුතුයි. අවුරුදු 10ක් එළියේ හිටියනම් දැන් එළියේ හිටීමෙන් සිද්ධ වෙන හානිය කුමක්ද? අපත් ලබා දෙනවා. මම කියන්නේ මෑත කලින් සිදුවී. ඉතින් මේ ඔක්කොගෙම පෙන්눔 කරන්නේ මේ කාලය විසින් ඇති කරන අපරාධකරුවට දූෂිතයට ලබා දෙන රැකවරණය මේ කාලය විසින් ලබා දෙනවා. ආරක්ෂාව ලබා දෙනවා. විශ්වාස හදලා දෙනවා. අපරාධ කිරීම සඳහා උද්‍යෝගයක් හදලා දීලා තියෙනවා. කාලය විසින් පමා වීම විසින් යටපත් වීම විසින් අපරාධකරුවා උද්‍යෝගිමත් කරනවා. අපරාධකරුවට සහනය ලබා දෙනවා. ඒ නිසා කාලය යවන්න එපා. ඔබගෙන් ඉල්ල. සමහර නීතිමය පදනම් ඇති ඔබ කියන්න අපිට මේවා වෙනස් කළ දෙන්න මේවා වෙනස් කරලා අපි වෙනස් කරලා දෙන්න. දැන් දූෂණ විරෝධී පනත යම් සංශෝධන ප්‍රමාණයක් ඉල්ලා සිටින අපි කමිටුවක් පත් කළා දෙනවා අවසන් කළා දෙනවා අපි තායික්මනේ ඔබගේ පනත අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කළා අපි හදලා දෙන්නවා. තව මම දන්නවා පොලිස් දෙපාර්තමේන්තුව සංවිධානාත්මක අපරාධ කල්ලි පිළිබඳ අලුත් නීතියක් අපිට අවශ්‍යලා තිබෙනවා. ඒ පිළිබඳ සංවාදයක් තිබෙනවා. මොකද සංවිධානාත්මක අපරාධ කළ මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය නීතියක් අවශ්‍ය නම් අපිට යෝජනා කරන්න අපි සකස් කළ දෙන්න. අපේ කාර්යභාරය ඒක. ඔබගේ ආයතනය ශක්තිමත් කර ගැනීම සඳහා මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා කියන්නේ. ඔබගේ කොමිසම සභාවක කාර්යාලය අපි කාර්යාලය ලබා දෙනවා. ඔබ කිව්ව ඔබගේ වැටුප්තල වැඩි කරන්න අපි වැටුප්තල වැඩි කරලා දුන්නා. ඔබ ඉල්ලනවා නම් තව ඔබට මොනවද අවශ්‍ය පසු අපි සියල්ල ලබා දෙන්නේ. ඒක තමයි අපේ රජයේ කාර්යභාරය. හැබැයි මේ මෙහෙවීමේ කාර්යභාරය තිබෙන්නේ මෙතනින් ඔබ අතේ. නිසා කාලය අපරාධකරුවන් නිවැරදිකරුවන් වෙන තත්වයකට පත් කරන්න එපා. ඒ වගේම මේ කිසිවක් මා යලි කියනවා මේ කිසි පුද්ගලයෙක් එක්ක තනියම පෞද්ගලික අමනාපයක් අපට නැහැ. මා දන්න විශාල ලෙස දැන් සාකච්ඡාවක් බඳු වෙමින් තිබෙනවා. පලි ගැනීම, දේශපාලන පලි ගැනීම කියලා. මේ කිසිවක් පලි ගැනීම නෙවෙයි. පෞද්ගලිකත්වයට උන් කිසිවෙක් එක්ක පෞද්ගලික මට ඉඩම් නඩු නැහැ. ඉඩම් නඩු නැහැ. හැබැයි මට විසඳ ගන්න ඕන නඩුවක් තියෙනවා ජනතාවගේ නඩුවක්. මේ අපරාධ විසින් අපේ රට කොච්චර දශක ගණනාවකට පස්සට ඇදගෙන ගියා. මේ අපරාධ විසින් අපේ රටේ පුරවැසියන් නොවිඳිය යුතු දුක් විඳින්න පටන් ගත්තා. මේ අපරාධ විසින් අපි ලෝකයේත් එක්ක ඉස්සරහට යනවා වෙනුවට ලෝකෙන් දශක ගණනාවක් පසුපසින් යන රාජ්‍යයක් නිර්මාණය වුණා. මේ අපරාධ විසින් අපේ ජනතාව මේ මොහොතේ භුක්ති විඳිය යුතු ජීවන තත්ත්වය අහිමි කොට තිබෙනවා. එනිසා අපරාධයන්ට යුක්තිය ඉටු කිරීම දේශපාලන පරිගැනීමක් නෙවෙයි මානසික අයිතිවාසිකමක්. ඒ මානවවාදී පිළිබඳ ප්‍රශ්නය අපි සාධාරණ ඉටු කරන්න ඕන. ඒ නිසා අද මේ එළි දක්වන වැඩසටහන සාර්ථක වෙන්න ඕනකම තිබෙනවා. අවුරුදු 5 වැඩි කියලා හිතෙනවා. ඉතින් 5 අවුරුදු සැලසුම් නෙවෙයි ඉතා කෙටි ශ්‍රණික වේගවත් වැඩසටහනක් අපිට අවශ්‍යයි. අපේ රටේ යලි අපේ රටේ මහජනයා කෙරේ ධනය බලය කවර කෙරෙක් තිබ්බත් නීතියට බය වීතු කියන හැදෙන්න ඕන. නීතියට බය වෙන්න ඕන. නීතියට අනුගත වෙන්න ඕන. නීතියට බියක් දක්වන්න ඕන. හැබැයි අපේ රටේ මොකද සිදුවී තිබෙන්නේ? නීතියට අනුගතත් නැහැ, නීතියට බයත් නැහැ. එහෙම රටක් ඉස්සරහට යන්න බෑ. අපි හැම කෙනාම නීතියට යටත් වෙන සහ නීතියට බිය වන තත්ත්වයක් නිර්මාණය වෙන්න. එසේ කරන්න නම් දේශනාවන් විතරක් ප්‍රමාණවත් නැහැ. වැඩමුළු විතරක් ප්‍රමාණවත් නැහැ. එසේ කරන්න නම් අපරාධයට දඬුවමක් ලැබෙන බව ප්‍රායෝගික තහවුරු කළ යුතුයි. ඒ කියන්නේ අපිට එහෙම ප්‍රායෝගික තහවුරු කිරීම සඳහා අපරාධවල අඩුවක් නැහැනේ. වංචා දූෂණ පිළිබඳ එකතු වෙලා තියෙනවා දැක්ක ඔබතුමා මාධ්‍ය සාකච්ඡාවේදී විශාල තොරතුරු ප්‍රමාණයක් අල්ලස්සෝ දූෂණ චෝදන විමර්ශන කොමිසම සභාවේ ගොඩ ගිහිලා තියෙනවා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව ගොඩ ගිහිලා තියෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොඩ ගිහිලා තියෙනවා. FCID එකේ ගොඩ ගිහිලා තියෙනවා. විශාල ප්‍රමාණයක් දශක ගණනක් පැරණියෝ. සමහර ඒවා මම හිතනවා අර කාලාවරෝධ නීතියට යටත් වෙන දක්වා ඇවිල්ලා තියෙනවා. මොකද 2004 තමයි
2004 හෝ 5 තමයි ණය කන්නේ. ඉතින් තාම නඩුව දාන්න නැද්ද 2025 තව අවුරුදු නේද? අවුරුදු 20ක් යනකොට ඒවා කාලාවරෝධී නීතියට යටත් වෙලා අවසන් වෙන අඩියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතන මේවා තියෙන්නේ. හරි ඒ නිසා මම කියන්නේ එකයි. මේ වැඩේ වේගවත් කරන්න. අපි දේශපාලන අධිකාරියට ඔබට සහාය දෙන්න. අපි දේශපාලන අධිකාරියට ඔබට සහතික දෙන ඔබ අපි වෙනුවෙන් පෙනී හිටින්න. ඔබට කවදාවත් වැරදිකාරයෙක් වෙනුවෙන් පෙනී හිටියා කියලා කවදාවත් ඔබට පශ්චාත්තාප වෙන්න අපි දෙන්න දෙන්නේ නැහැ. ඔබ අප එකතු වීමේ කාර්ය කරමු. මේ කරන කාර්ය සාර්ථක වීම කවදාවත් ඔබට ඔබගේ ජීවිතේ පශ්චාත්තාප වෙන අවස්ථාවක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම.